ඔන්න ඔය විදිහට තමයි මගේ දවස පටන් ගත්තේ. ඔය මගේ පළවෙනි ලෙක්චර් එක වෙලාවේ මට මතක විදිහට එදා ලෙක්චර්ස් පටන් ගත්තේ උදේ 9ට. වීඩියෝ එක ඉක්මනට යනවා. මොකද මට මේ දේ හුරුත් නෑ. මම ආසාවට පටන් ගත්ත දෙයක්. ඉතින් ඔය උදේ ලෙක්චර් එකේ ඉන්ටර්වල් එක වෙලාවේ යාළුවට ෆොටෝස් ගහන්න ඕනි කියලා අපි ෆොටෝ ගගා හිටියා. කැන්ටින් එකට ගියේ නෑ එදා උදේ ලෙක්චර් එකේ ඉන්ටර්වල් එක වෙලාවට අපි. ඒ වෙලාවෙම මං චූටි වීඩියෝස් ටිකක් ගත්තා. ආසාවට මේ වැඩේ පටන් ගත්ත හින්දා කරන්න. මං හිතන්නේ හවසට හොඳටම වහී ඉවර වෙලා යනකොට හොඳටම තෙමෙන්න වෙන ලයින් එකක් තියෙන්නේ. ඊට පස්සේ මට මතක විදිහට මේ දවල් ඉන්ටර්වල් එක වෙලාවේ ඒ කියන්නේ අපිට පැයක් ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා 12 ඉඳන් 1 වෙනකන්. අන්න ඒ ඉන්ටර්වල් එක වෙලාවේ ගත්ත වීඩියෝ කෑල්ලක් තමයි ඔය. මම අපේ කැම්පස් එකේ ආසම තැනක් ඔය ලස්සනට මල් පිපිලා තියෙනවා. ඒකින්ද එතන මට වීඩියෝ කෑල්ලක් ගන්න ඕනි කියලා හිතුණා. එතන ගත්ත එක තමයි ඔය තියෙන්නේ. ඇත්තටම අපේ කැම්පස් එක ගොඩාක් ලොකු වපසරියක මේවා වෙලා නැති වුණාට තියෙන පොඩි කොටසේ මාරම ලස්සන විදියට මැනේජ් කරලා හදලා තියෙනවා. අපිට ඉගෙන ගන්නත් ආසෙ හිතෙනවා, දකින්නත් ආසෙ හිතෙනවා. ඇත්තටම ගොඩක් ලස්සනට තියෙනවා. ඊට පස්සේ ඔය හවස ලෙක්චර් එක පටන් ගන්න කලින් යාළුවෝ ටයිම් එක යනකම් ඔහේ කය ගහ ඉන්න වෙලාවක් තමයි ඔය. ලිඳ ළඟ සංගමය වගේ. ඊට පස්සේ මතක විදියට මට ලෙක්චර් එකට යනකොට මම ලෙක්චර් එකට යන වෙලාවේ ඔය ලිෆ්ට් එක මේ ලිෆ්ට් එක මේ වෙනකන් තමයි අපි දැන් ඔය ඉන්නේ. එතනත් කය ගහනවා. ඊට පස්සේ මට මතක විදියට අපි එදා ලෙක්චර් එකට ගිය චුට්ටක් පරක් වෙලා අපිට 12 ඉඳන් 1 වෙනකන් ඉන්ටර්වල් එකක් තිබුණා වුණත් අපි යනකොට පරක් වුණා. සාමාන්‍යයෙන් හැමදාම මේ වගේ තමයි කොච්චර ටයිම් එක තිබ්බත් අපි යන්න අනිවාර්යෙන් විනාඩි 10ක් 15ක් පරක් වෙනවා. සාමාන්‍ය එක හැටි අපේ. ඊට පස්සේ කොහමරි අපි ලෙක්චර් එකට යනකොට ලෙක්චර් ඇවිල්ලා හිටියා. ඊට පස්සේ පටපට ගාලා ඉඳගෙන පටන් ගත්තා. ඔන්න ඒත් එක්කම ඊට පස්සේ හවස ඉවර වෙලා යනවා ඔය. මං හිතුවා වගේම ලොකු වැස්සක් සෙට් වුණා හවස් වෙද්දී. අපි ස්ලිපර්ස් චේන්ජ් කරගෙන ඊට පස්සේ යනවා. යාළුවෝ දෙන්නට ෆුඩ් සිටි එකට යන්න ඕනි කියලා. ඊට පස්සේ එතෙන්ටත් අපි ගියා. මං හිතන්නේ අපි එතන ගොඩක් පරක් වුණ නිසා තමයි වැස්සට ආවුනේ හොඳටම තෙමින්න උනේ. ඊට පස්සේ තව යාළුවෝ ස්නැක්ස් බල ඉඳලා මට මතක ඉදිරියලා ගත්තු දෙයක් නෑ. හැබැයි අපි බැලුවා විතරයි එතෙන්ට ගිහිල්ලා. එහෙම තමයි. ඔය පෙන්නන රුපියල් 50යි කියලා පෙන්නනවා. තවත් එකක් කීකෙම අරන් පෙන්නවා. ඊට පස්සේ අපි චුට්ටක් එතන ඇත්තටම අපිට හිතුණා අපි පරක් වුණා වැඩි කියලා. ඊට පස්සේ අපි ඉක්මනට යන් කියලා එළියට ආවා වුණත් බලමුකෝ ඇත්තටම වැස්සට ආව වුණා. කතා කරගෙන හිටියට බිල් එක දාගන්න වෙලාවේ අපි ඔය ඊට පස්සේ අපි ඉක්මනට බෝඩින් වලට යන් කියලා ගියා. ඒ වුණාට මට උතරින් යහා වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඇත්තටම මාව වැස්සට අහු වුණා. හොඳටම තෙමෙන්න වුණා. කුඩේ අරන් ගිහින් තිබ්බත් නැහැ. ඉතින් එහෙම තමයි. Thank you for watching. ඔය ඉතින් ඉන්නේ මම.